මගේ පිටිපස්සේ තියෙනවා ගොඩක් ගස්. ඉතින් ගස් යට තියන්න ගස් යට හැදෙන්න මල් පිපෙන දේවල් වැඩි හැදෙන්නේ නැහෙනේ. ඉතින් කොළ වලින් තමයි පාට ගන්න පුළුවන්. මේ හොස්ටාස් තමයි මගේ ෆේවරිට්ම. හැබැයි මට හැමදාම ගොඩාක් කාලෙක ඉඳන් ප්‍රශ්නයක් තියෙනවා හැදෙන ඒවා හරියට හැදෙන්නෙත් නැහැ ග්‍රවුන්ඩ් එකේ. ඊට පස්සේ හාව් හැමත් කනවා. ඉතින් මං අලුතෙන් හොයාගත්ත ඒවා පෝච්චි වල හදන්න පුළුවන් කියලා. මේවා මේ ගිය අවුරුද්දේ ඉඳලා තිබුච්ච පෝච්චි. දැන් ඒවා හොඳට හැදිලා තිනවා. මං ග්‍රවුන්ඩ් එකේ හැදිලා තිනවා පිටිපස්සේ තිනවා පෙන්නන්නම්. ඒවා හොඳට හැදිලා නැහැ. දැන් මේවට ටිකක් පොහොර දාලා අලුතෙන් පෝච්චි ටිකක් හදලා මේක දැන් මං මෙස්සරේ අලුතෙන් හැදුවේ. මේ හොස්ටා එක බලන්න හරි ලස්සනයි. මේකේ නම වයිඩ් බ්‍රිම් හයිබ්‍රිඩ් හොස්ටා එකක්. ඒක පොඩ්ඩක් පාර්ෂල් ෂේඩ් ටු ෂේඩ් කියලා තියෙන්නේ. ඒක නිසා මේ මම මේ මැරිගෝල්ඩ් ටිකකුත් හැදුවා. මොකද ගහ පිරලා නැති නිසා. මේකෙත් තව වෙන ගහක් හදන්න ඉන්නවා. මේකේ නම නම් දන්නේ නැහැ. නම දන්න කවුරු හරි ඉන්නවා නම් කියන්න. මේකේ පිටපැත්ත තමයි yellow. පොඩි yellow මේකක් තියෙනවා. ඒකෙත් මම නම දන්නේ හැමට ටැග් එක තියාගන්න බැරි වුණා. ඔයාලා බලන්න ඕනේ. සමහරට chat GPT කරොත් හොයාගන්න පුළුවන්. මේක හරි ලස්සනයි. මං හරි ආසයි. ගිය අවුරුද්දේ පොඩි පැලයක් ලෝස් එකෙන් ගෙනල්ලා හැදුවේ. වටේ white මැද මේ ගොඩාක් hundreds of varieties තියෙනවා. දැන් මේ දෙක බලන්නකො මේ දෙක වෙනස්. ඒක එකක් නෙමේ yellow outline එකක් තමයි තියෙන්නේ. ඒ වුණාට මේක ගොඩක් මට පේනවා ඇති ගොඩක් yellow and එතකොට මේ වටේත් ගොඩක් තියෙනවා yellow එක. මේකේ එහෙම එච්චර නැහැ. කොලේ shape එක නම් එක වගේ. එතකොට මේක bluish green එකක්. ඒකත් බිම තිබුණ ලොකු එකක්. ඒක හැදුන්නේ නැහැ. එන්නේ හැම අවුරුද්දෙම අඩු වුණා. මම ඒක ගලවලා ගත්තේ. මේවට කියන්නේ හියුකරා කියලා. මේවත් එහෙමයි. මේවත් හැවෙනි හැදෙන જાතියක්. මගේ ගොඩාක් varieties තිබුණා. හැබැයි මං හදලා තිබ්බට බිම හැදලා තිබ්බට මගේ එතන පසත් එච්චර සරු නෑනේ අර ලොකු ගස් නිසා. ඉතින් ඒවා මැල්ල අඩු වෙලා ගිහලා මං ඒකකින් තමයි මේ පොඩි පැලයක් ගිය අවුරුද්දේ හදාගත්තේ. මේ අවුරුද්දේ හදන්න. මේක තව variety එකක්. green ලොකු එකක්. හොස්ටා වල තියෙන ලොකු ඒවයි පුංචි ඒවයි. පුංචි පැලයි. hybrid ඒවා ටිකක් පොඩි. මේක ගොඩක් ලොකුයි කොලේ. ඒක මම ටිකක් මේ උස පෝච්චි එක හදලා තියෙන මේක ඉස්සරහා තියෙනවා හේවන තැන. එතන තමයි මම තියන්න හදන්නේ. මේක මේ පාරගෙන ආවේ ගැස්කොස් එකෙන්. මේකේ නම ඒක හයිබ්‍රිඩ් එකක් ෆ්‍රැන්සි. see part shade to shade. ඉතින් ඒකෙත් එක කොළ පුංචි අර ඉස්සෙල්ලා පෙන්නපු වගේ නෙමෙයි white outline එකක් තියෙන්නේ. ගොඩක් green වැඩි ඒකේ. ඊළඟට මේකේ නමට තමයි මම ආසම. බලන්න මොකද්ද නම කියලා. Diana remembered. Diana ඉතින් මං ආසම කෙනෙක්. අන්දන්නේ ඒක මොකද නම් කරේ කියලා එහෙම. ඒකේ නම එහෙමයි. ඒකේ නිකන් ඒකේ yellow තමයි outline එක තියෙන yellow and white දෙකම තියෙනවා වගේ. මට පේනකොල්ලට පේනවද එහෙම? white මේ කොළ දෙක white මේ කොළ දෙක yellow. so ඔව්ව තියෙන තැන හැටියට දන්නෙත් නැහැ. ඊට පස්සේ මට අද මෙතන මේක දැන් මේක තව හියු කරා එකක්. ඒකත් බලන්න ඒක yellow එකත් බිම තිබුණේ හොඳට හැදිලා නැහැ. මම දැන් මේ ගලවලා ගත්තා මේ පෝච් වල එක මික්ස් කරන්න. කොට මේක නම් hydrangea එකක්. මේ ඔක්කොම අද මේ shade plants තියෙන්නේ. hydrangea එක බිම හදන්න ඕනේ. හැබැයි මම එක්ස්පෙරිමන්ට් කරලා බලන්න යනවා. පෝච් වල හදලා හොඳට හැදේවිද කියලා. ඉතින් එතකොට මේක සීඩම් එකක්. ඩ්‍රේපිං එකක්. ඒවත් හෙවනේ බෑඩ් සොයිල් වල හැදෙන જાති. ඉතින් මේක නම් මගේ හැම අවුරුද්දම මං ගෙනල්ලා හදන රෝස්මෙරි එක. ඒකත් අද හදලා ඔක්කොම හදන්න බැරි වෙච්ච පැල් ටික කොහොම හරි හදා ගන්න ඕනේ. එළවලු වෙජිටබල් පාර්ටියත් අද හදන්න ඕනේ පුළුවන් තරම්. මේ දෙක අර remembering Diana මේ දෙක දාලා
එක වගින් ටිකක් එකක් white මේක yellow and marigold දාලා මේ partial shade තැනකට තමයි හදන්නේ. මේක Diana remembered. ඒක තමයි ඒකේ නම. දෙකේම මේක හදන මේ marigold එක part shade තැනකට මගේ picnic table එකක් තියෙන තැනක තමයි මම මේක තියන්නේ යන්නේ. අද වහල පස් ඒකේ බුරුල් වෙලා. ගල් පස් ටික ඔක්කොම වැටුණා. දැන් මේ ගිය අවුරුද්දේ ඉඳලා තියෙනවා නම් පොට් එක වැහෙනවා වගේ හැදලා තියෙන්නේ. මං කිව්වේ නම දන්නේ. මේ වල්ගස් හැදලා තියෙනවා. මේවා ක්ලීන් කරලා එකක් බුරුල් කරලා පොහොර පස්සේ මේ මිරකල් ග්‍රෝයි දානවා. එතකොට හරි. බලන්නකෝ කවුද අද ඇවිල්ලා ඉන්නේ කියලා. මෙයා මෙතන ගයක් හදනවා. මේ impatient ද sun patient ද කොහමද anyway මේක impatient මං හිතන්නේ මට පැටලෙනවා. anyway මේකත් colourful එකක් ගත්ත මේකත් හෙවණි හදනවා. දැන් මං කරන්න හදන්නේ පෝච් ටිකක් හදලා ඒ ගස් වටේට තියන්න. ඔයගලන්ට පස්සේ පෙන්නන්නම්. ඔන්න ඉතින් මගේ final outcome එක Diana remembered and marigold පොඩ්ඩක් මෙතනට අවුව වැටෙන නිසා marigolds හැදුවා. මෙතන picnic table එක පිටිපස්සේ මේ row of hostas මෙතන වෙන වෙන දේවල් හැදුවට හැදෙන්නේ නැහැ. ලොකු ගස්වල හෙවණ තියෙනවා. ඒක නිසා මං හොස්ටා වලින් ලස්සන කරගන්න හිතුවා. ඉතින් ඒව නම් ගිය අවුරුද්දේ ඉඳලා හදපු ඒවා. එතකොට මේ තමයි මේ woodlands වල මම woodland shade garden එකක් හදන්න මේගොල්ලෝ පේනවා ඇති. ගොඩාක් try කරා දැන් අවුරුදු 2-3ක ඉඳලා. ඒක වැඩ කරන්නේ නැහැ. මෙතන පස මං හිතන්නේ හරියන්නේම නැහැ. ඒක නිසා ඉතින් මම හිතුවා containers වලින් පුළුවන් තරම් මෙතන ලස්සන කරගන්න. පොඩි පාත් එකක් හදන්නත් හදනවා මම මෙතන. එක container එකක් නම් ඔන්න තියලා ඉවරලා අනිත් පැත්තට යනකොටම chipmunks රද ලේන්නු හරි පෙරලා දාලා. ඉතින් ඔන්න ඔහොම තමයි final outcome එක. එහෙනම් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා යම් කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලාත් හිතනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හමු වෙනකන් ගෙහින් එන්න.